දශක 5කට ආසන්න කාලයක් අග්‍රා වලව්වේ පැවති ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විධිමත් කාර්යාලයක් ලෙස ස්ථාපිත කිරීමට කරන ලද සැලසුමේදී දිස්ත්‍රික්කයට වඩාත් ඵලදායී පරිපාලන සංකීර්ණයක් ස්ථාපිත කිරීමට යෝජනා වූ අතර එහිදී කලා හා සංස්කෘතික කටයුතු මෙන්ම රාජ්‍යාංශයේ උත්සව අවස්ථා සඳහා අත්‍යවශ්‍ය අංගයන්ගෙන් සමන්විත ශ්‍රවණාගාරයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කිරීමට තීරණය විය. එය අනුව මිලියන 700ක වියදමින් ආසන 1000කින් සමන්විත අග්‍රා ශ්‍රවණාගාරය ඉදිකරන ලදී. ප්‍රභූ විවේකාගාර, වේශ නිරූපණ කාමර හා විවේක කාමර වලින් යුත් අග්‍රා ශ්‍රවණාගාරයේ උඩු මහල ප්‍රදර්ශන පහසුකම් සහිත කලාගාරයකින්ද සමන්විත වේ. මීටර 24ක් දිග, මීටර 12ක් පළල වේදිකාවකින් සමන්විත මෙම ශ්‍රවණාගාරය අති නවීන ශබ්ද පාලන ක්‍රම සහ වේදිකා ආලෝකකරණ පද්ධති වලින් සමන්විත වන අතර ශ්‍රව්‍ය දෘශ්‍ය සම්මන්ත්‍රණ පද්ධතියක්, භාෂා පරිවර්තන පහසුකම් මෙන්ම නාට්‍ය හා ප්‍රාසංගික කටයුතු සඳහා භාවිතා කරන සයිකෝරාමා කුළුල් තිරයකින්ද යුක්ත වේ. අද දින ජනතා අයිතියට පත්වන මෙම අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය ජාතියේ බුද්ධිමය සංස්කෘතික හා සමාජීය උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරනු ඇත.